මහා බෝධිසත්වයෝ මුළු ජීවිතේම ගෙවල් දොරවල් අතෑරියා කියන නෙක්කම්මේ අපිට පුරුදු කරන්න දැන් අපිට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ එක දවසක් ෆෝන් එක පාවිච්චි කරන්න නැතුව හිටපල්ලා කියලා. එච්චරටම අපි ආයේ නහයනොත් උඩ එරිලා ඉවරයි. නහය ළඟටම එරුණා දැන්. දැන් ආයේ ගොඩ ගැනලි බොරු. පුළුවන් විදිහකට බේරෙන්න දුවේ පුතේ. ඒ නිසා ළමයිටත් ඉස්සර වගේ ලොකු දේවල් කියන්නේ. දූල පුතාලට කියන්නේ උඹලා ඕන විදිහකට ජීවත් වෙන්නilla පන්සිල් පද පහ රැකගෙන. ඒ හොඳටම ඇති. පන්සිල් පද පහ රැකගෙන ඉස්කෝලේ යන්න, ටියුෂන් යන්න, කැම්පස් යන්න, රස්සාවලට යන්න, පිටරට යන්න, මියුසිකල් ෂෝ ඉන්නම් බලන්න යන්න, කානිවල් වලට යන්න, ඕන එකට යන්න පන්සිල් පද පහ රැකගෙන. බුදුරජාන් වහන්සේ ගැන ආදරේ තියාගන්න, ධර්මයට කැමැත්ත තියාගන්න, රහතන් වහන්සේලාට කැමැත්ත තියාගන්න, පින් කරගන්න. ඔන්න ඔය ටිකවත් කරගෙන හිටියොත් බේරෙන්න පුළුවන්. ලොකු දේවල් නැතත්. ඉතින් මේ විදිහට දස පාරමිතාම දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා. ප්‍රඥාව කියන්නේ උපායශීලී වුණා ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ප්‍රශ්නයකදී කලබල වුණේ නැහැ. එකට විසඳුම් හෙව්වා. හරි උත්තර හෙව්වා. ඒවා කලේ ඊතර වීම පිණිස ප්‍රඥා පාරමිතාව. දැන් මහෝසද පඬිතුමා තමන්ගේ ජීවිතේ පුරාම ප්‍රශ්න විසඳුවේ මිනිසුන්ගේ. කාටවත් විසඳන්න බැරි. විදුර පඬිතුමා ජීවිතේ අභියෝගවලට උත්තර නැති ප්‍රශ්නවලට උත්තර හෙව්වේ, උත්තර ලබා දුන්නේ. ඒ ප්‍රඥා පාරමිතාව පිරිව්වේ ඊතර වීම පිණිස. මට අවබෝධ වේවා කියන අදහසින්. ඒක පඤ්ඤා පාරමිතාව. වීරිය පාරමිතාව. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය නැත්නම් සසරින් එතර වීම පිණිසම තමයි ඉවසුවේ. අතපය කපද්දී ඉවසුවා. ශාන්ති පාරමිතාව. ඒ සසරින් එතර වීම පිණිසම තමයි ඇත්ත සත්‍ය කියන එක පුරුදු කළේ. වංචාව නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ, සීරි වාණිජ්‍ය ජාතකයෝ බහලා තියෙනවා. අර රන් තැටියකට ඉස්සල්ලා ආපු වෙලෙන්දා කිව්වා මේක විසිකකලා. වෙලෙන්දා දන්නවා මේක රත්තරන් කියලා. විසිකකලා කිව්වා මේක කීයක්වත් වටින්නේ නැහැ කියලා ඔළුවේ ප්ලෑන් එකක් තියාගෙන මෙයා ගියා. ඊළඟ වෙලෙන්දාව බෝධිසත්වෝ රන් තැටිය දුන්නා. බලනකොටම රත්තරන්. හංග ගන්න හිතෙන්නවත් නැහැ. කිව්වා අම්මේ මේක රත්තරන්නේ. ඊට පස්සේ අර අම්මා කිව්වා පුතේ ඕක කබලක් කියලා විසික කරලා ගියා තේරෙන මිනිස්සෙක් ඇවිල්ලා පුතා උඹගේ පිනට ඕක රත්තරන් වෙන්නේ නැති කිව්වා. නෑ අම්මේ මට මොන පිනක්ද මේක රත්තරන් කිව්වා. ඊට පස්සේ තමන් ගාව තිබ්බ කහවණු 500යි සියලුම මාල වල්ලු ඒ ඔක්කොම ටික දීලා කිව්වා මීට වැඩිය වටිනවා මේ රන් තැටිය. මට දෙන්න තියෙන උච්චරයි. අම්මේ මේ රන් තැටිය මං ගත්තට පස්සේ මට ගඟෙන් එතර වෙන්න කහවණු 8ක් නැහැ. අම්මට පුළුවන් ද ওই 500න් මට කහවණු 8ක් දෙන්න? ඒකවත් තියාගත්තේ නැහැ. ඒ කියන්නේ අද කාලේ හැටියට ගත්තොත් බස්කුලිවත් තියාගත්තේ නැහැ. ඇයි වංචා කරන්නේ නැත්තේ? මං වංචා කරලා අවබෝධ කරන්නේ මොන සත්‍යයක්ද? වංචාව කියන එක මහ බෝධිසත්වයන්ගේ අහලක නැහැ. අද සමාජයේම තියෙන්නේ මොකද්ද? වංචාව. සමාජයේම වංචාව. කනහාල් පතේ ඉඳලා, බත් පතේ ඉඳලා, එළවලු විකුණිල්ලේ ඉඳලා, නියරයක් රහින තැන ඉඳලා ඉමේ කණු ඇවිදිනවා. ඉතින් ඒ නිසා දන්සලක උනත් එහෙම. දන්සලක උනත් එහෙම. ඉතින් ඒ නිසා හැම තැනම මේක පැතිරිලා තියෙන්නේ. ඒකෙන් තේරෙන්නේ අර නිවන කරා යන පිරිස අඩුයි කියලා. නිවන කරා යන්න නම් අපින් ඈත් වෙන්න ඕන වංචාව. ඉස්සෙල්ලාම දකින්න ඕනේ මොකක්ද දන්නවද? මන් තුල තියෙන වංචාව දකින්න ඕනේ. තමා තුල. චපල බව, මායා බව. හැම කෙනාගේම තියෙන මායාව. කියන්නේ අපේ වැඩක් කරගන්න සේප් වෙලා යන ගතිය. ලිස්සලා යන ගතිය.
චාටුවෙන් වචනයක් දෙකක් දාලා කොහොම හරි ඒක කරගන්න ගතිය. අරය රවට්ටට ගතිය. ඒකනේ අඟුලිමාල මහ තෙරුන්ගේ සංසාරේ පුදුම